හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඔන්න අද මම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ඔයාලට පේන බීම දෙක රිව්‍යු කරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මගේ ළඟ අද ෆ්ලේවර්ස් දෙකකින් තියෙනවා. ෆ්ලේවර්ස් දෙකක් තියෙනවා. ඉතින් මේ දෙක තමයි කම්පෙයාර් කරලා බලන්න හදන්නේ මේක රහයිද මේක රහයිද. එකම බ්‍රෑන්ඩ් එකේ එකම කම්පැනි ෆ්ලේවර්ස් දෙකක්. ඉතින් ගයිස් එහෙනම් මේක අපි බීලා බලමු මේක රහයිද මේක රහයිද කියලා. හරි එහෙනම් අපි බීලා බලන්න යන්න කලින් ඔතන කළු පාටට තියෙනවා subscribe button එක. ඒක press කරලා bell icon එකත් ඔබලා පල්ලෙහා තියෙනවා මගේ social media links ටික ඒවත් follow කරලා එහෙනම් අපි වැඩේට බහිමු. හරි මුලින්ම බොන්නේ සන් ක්‍රෂ් එකේ ඔරේන්ජිනා එකද ග්‍රේපි ෆිෂ් එකද ෆිස් ග්‍රේපි පීස් ඉවත් පැටලෙනවා එක කියන්නේ කියපුවාම එහෙම තමයි ඉතින් කොහොම හරි මට මේ දෙකේම ප්‍රයිස් එක නම් එකයි. මේක 150යි මේකත් 150යි. ෆ්ලේවර්ස් දෙකක් තියෙන්නේ. එහෙනම් try කරලා බලමු. මුලින්ම බොන්නේ මේකද මේක try කරමු. එහෙනම් අපි try කරමු මේක මුලින්ම ඔයාලා බලන්න ඉපේ. මං හිතේ කඩනකොටම මේක මේ පේන දාලා ඇඟට හැලෙයි කියලා නෑ එහෙමුන්නේ මේක සුවඳ ඉතින් නිදිම කියන්නත් බෑ. බීලා බලමු. ටේස්ට් එක අවුලක් නෑ. මිදි පොඩි මිදි රහකුත් එනවා. වතුර වගේ රහකුත් එනවා. රුපියල් 150ට ඉතින් ආඩුත් නෑ කියන්න පුළුවන්. මේක මට එච්චර සෙට් නෑ. මේකට දෙනවා 10න් 7.5ක් විතර. එහෙනම් අපි ඊළඟට මේ ඔරේන්ජිනා එක මේක try කරලා බලමු. මේක කොහොම වෙයිද දන්නේ නැහැ. ඔරේන්ජ් සාමාන්‍යයෙන් මම දොඩම් වලට පොඩ්ඩක් කැමතියි. ඒකයි මම මේ ෆ්ලේවර් එකෙන් ගත්තේ. මෙයාලගේ නැත්තම් තව ෆ්ලේවර්ස් ගොඩක් තියෙනවා. මේ ෆ්ලේවර් එක ඔරේන්ජිනා එකත් එහෙනම් try කරලා බලමු. මං හිතනවා මේක හොඳ ඇති කියලා. ඒකේ නම් චුට්ටක් විසි වුණා. සුවඳ අවුලක් නෑ. ඒකේ පොඩි අර ෆැන්ටා වල සුවඳක් වගේ මට නිකන් දැනෙන්නේ මේ සන් ක්‍රෂ් කියලා තිබ්බට ෆැන්ටා වල පොඩි මේකක් එන්නේ. වව් ඒක රහයි. ඒකේ පොඩි ඩොඩම් රහක් එනවා. මේකට වඩා මේක ටිකක් රහයි. මේක රහයි. මේකට වඩා මේක රහයි. මේකට දෙන්න පුළුවන් 10න් 8ක් විතර. 10න් 8ක් දෙන්න පුළුවන් මට මේකට. මොකද මේ ග්‍රේවි පීස් එකට වඩා මේ ඔරේන්ජිනා එක රහයි ටිකක්. ඒ නිසා මට මේකට 10න් 8ක් විතර දෙන්න පුළුවන්. මේකට දෙන්න පුළුවන් වෙන්නේ 10න් 7.5ක් විතර. ඉතින් ඔහොම තමයි ඉතින් අද මගේ මේ දෙකේ රස කම්පෙයාර් එක බැලුවේ. ඉතින් යාළුවනේ ඔයාලා කිව්වා වගේම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඊළඟට මොනවද මම කාලා බලන්න ඕනි කියලා comment එකක් දාන්න අනිවාර්යෙන්. කොහොම හරි ඔයාලා කියන දෙයක් තමයි ඊළඟට review කරන්නේ කෑම. එහෙනම් guys අදට ගිහිල්ලා එන්නම්.